අද මම මේ ලෑස්ති වෙන්නේ ඔයගොල්ලන්ට පෝෂණීය කොස්සට පෝෂිදායි කොස්සට අක්කලයක් හදා ගන්න ආකාරය කියලා දෙන්න. අපි දැන් බලමු. කොස්සට අක්කල හදා ගන්න අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍ය. බැද සකස් කර ගන්නා ලද කොස්සට පොල්, ගම්මිරිස්, ලුණු, කොච්චි, රතු ලුණු, සුදු ලුණු, කරපිංචා. මේ සියල්ල හොඳින් කොටා සාදා ගන්නා විදිහ බලමු. කලින් බැද සකස් කර ගන්නා ලද කොස්සට අද අපි වංගෙඩිය දාලා කොටලා තමයි හදන්න යන්නේ. විශේෂයෙන්ම මම මේ කොස්සට හදන්න ලෑස්තිනේ අපේ ගෙදර පොඩි වැඩක් කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට තේ දෙන්නත් එක්ක හොඳින් කෙටෙන්න ඕනේ නිසා අපි මේකට කරපිංචා ටික, කොච්චි එකතු කරගන්න යන්නේ. ඊළඟට ලුණු, ගම්මිරිස් කුඩු, සියලුම දේවල් එකතු කරලා නැවත කොටා ගන්නවා. පොල් ටිකත් එකතු කර ගන්න ඕනේ. සියලුම අමුද්‍රව්‍ය ටික එකතු කරලා දැන් අපි මෙන්න මේ ආකාරයෙන් අග්ගල හදලා තේ බොන්න තමයි ලෑස්ති වෙන්නේ. සානේ හදාගත්ත කොස්සට අග්ගල මෙන්න මේ විදිහට තමයි පිළිගන්නේ.